ඉස්රායලය. මේ නම ඇහුන ගමන්ම අපේ ඔළුවට එන්නේ ගැටුම් නේද? හැබැයි මේ රාජ්‍යයේ ආරම්භය ඇත්තටම සිද්ධ වුණේ කොහොමද? මේ විග්‍රහයෙන් අපි බලන්නේ ඊශ්‍රායල් රාජ්‍ය බිහුනේ කොහොමද කියන ඒ ලේ කඳුළු සහ මහා යුද ගිනි දැල් මැද දිගහැරුණු කතාව දිහායි. ඔව් ඒක කිසිසේත්ම සාමකාමී ආරම්භයක් වුණේ නැහැ. ඒක 1948 මේ මාසේ 14 වෙනිදා මැද පෙරදිග සිටියම උඩු යටිකුරු කරමින් විශාල විනාශයක් මැද සිදු වුණු දෙයක්. හොඳයි. මේ මුළු කතාවම හරියට තේරුම් ගන්න නම් අපි යන්න ඕනේ ටිකක් අතීතයට. මේ හැම දෙයකම දෘෂ්ටිවාදී මුලට. ඒ කියන්නේ සියොන්වාදී ව්‍යාපාරයේ නැගිටීම දිහාට. ඉතින් මොකක්ද මේ සියොන්වාදය කියන්නේ? හරිම සරලයි. ඒ කියන්නේ යුදෙව් ජනතාවට තමන්ගෙම කියලා රටක් ඕන කියන අදහස. මේක නිකම් නැති වෙච්ච දෙයක් නෙමෙයි. 19 වෙනි සියවසේ අගභාගයේදී යුරෝපේ පුරාම යුදෙව් විරෝධය දරුණුවට පැතිරිලා යද්දී තමන්ට ආරක්ෂා වෙන්න තමන්ගෙම කියලා රටක් අත්‍යවශ්‍යයි කියන හැඟීම යුදෙව් ප්‍රජාව අතරේ ප්‍රබලව ගොඩනගෙනවා. ඔන්න ඔය අදහස සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කිරීමේ පුරෝගාමී තමයි තියඩර් හර්ට්සල් කියන්නේ. ඔහු 1897 දී ස්විට්සර්ලන්තයේදී පළමු සියොන්වාදී කොංග්‍රසය සංවිධානය කරලා යුදෙව් රාජ්‍යයක් කියන සිහිනය යථාර්ථයක් කරගන්න අවශ්‍ය දේශපාලන සැලසුම් සකස් කරනවා. ඉතින් සිහිනයක් තිබුණට මදිනේ. ඒක ඇත්තක් කරගන්න සැලැස්මකුත් ඕන. ඔවුන්ගේ සැලැස්ම වුණේ ලෝකෙ පුරා ඉන්න යුදෙව්වන්ව පලස්තීනියට ගෙන්නලා පදිංචි කරවන එක, ඉඩම් මිලදී ගන්න එක සහ අලුත් ජනාවාස පිහිටවන එක. මේ විදිහට සියොන්වාදය යුදෙව්වන්ට විමුක්ති ව්‍යාපාරයක් විදිහට පෙනුනත් ඒ බිමේ ජීවත් වුණු අරාබි වැසියන්ට නම් ඒක පෙනුනේ Tamanගේ මෞදීම අල්ලගන්න ආපු ආක්‍රමණයක් වගේ. දැන් අපි කතාවේ තවත් තීරණාත්මක කාල පරිච්ඡේදයකට එනවා. පළවෙනි ලෝක යුද්ධය. මෙන්න මෙතනදී තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මේ කතාවට ඇතුල් වෙලා එකම බිමක් ගැන එකිනෙකට පරස්පර පොරොන්දු දීලා හැමදේම අවුල් කරන්නේ. හිතලා බලන්න එකම බිමක් ඒත් පොරොන්දු තුනක්. 1915 දී අරාබිවරුන්ට ස්වාධීන රටක් දෙනවා කියනවා. 1916 දී ෆ්‍රාන්සයත් එක්ක රහසින් මැද පෙරදිග බෙදාගන්න ගිවිසුමක් ගහනවා. 1917 දී ඒ බිමේම යුදෙව්වන්ට ජාතික නිවහනක් දෙනවා කියනවා. මේ පටලැවිල්ල තමයි අනාගත ගැටුමේ බීජය උනේ. බ්‍රිතාන්‍ය කරපු දේ හරිම සංකීර්ණයි. එක පැත්තකින් ඔටෝමන් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරන්න අරාබිවරුන්ගේ උදව් ගන්න ඔවුන්ට ස්වාධීන රාජ්‍යයක් පොරොන්දු වෙනවා. ඒ අතරම රහසින් ප්‍රාන්සයත් එක්ක එකතු වෙලා ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැටුනාම ඒ ප්‍රදේශ තමන් අතරේ බෙදා ගන්නත් සැලසුම් කරනවා. ඊට පස්සේ යුද්ධ දිනන්න යුදවු ප්‍රජාවගේ සහයෝගය ගන්න ඒ බිමේම යුදෙව්වන්ට ජාතික නිවහනක් හදන්නත් පොරොන්දු වෙනවා. මේක හරියට එක ගෙදරකට අයිතිකාරයෝ 3 දෙනෙක්ව පත් කළා වගේ වැඩක්. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ පලස්තීනීය පාලනය බ්‍රිතාන්‍යයට පැවරෙනවා. මේ කාලයේදී අර යුදෙවන්ට දුන්න පොරොන්දු ක්‍රියාත්මක කරන්න යද්දී ප්‍රචණ්ඩතේ ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. බ්‍රිතාන්‍ය ජනවරම ඇතුළේම ලොකු පරස්පරයක් තිබුණා. ඔවුන්ගේ රාජකාරිය වුණේ එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර දේවල් දෙකක්. එක පැත්තකින් පලස්තීනිය ස්වයං පාලනයකට සූදානම් කරන්නත් ඕන, අනිත් පැත්තෙන් යුදෙව් ජාතික නිවහනක් පිහිටුවන්නත් ඕන. මේ දෙක එකට කරන්න පුළුවන්ද? ඉතින් මොකද වෙන්නේ? යුදෙව් සංක්‍රමණය වැඩි වෙනවා. අරාබි ජනතාවට බයක් ඇති වෙනවා තමන්ගේ ඉඩම් නැති වෙයි කියලා. ඔවුන් විරෝධතා පටන් ගන්නවා. ඒක ගැටුම් බවට පත් වෙනවා. ඊට පස්සේ යුදෙව්වන් තමන්ව ආරක්ෂා කරගන්නා කියලා හගානා සහ ඉර්ගුන් වගේ සන්නද්ධ කණ්ඩායම් හදා ගන්නවා. දැන් තියෙන්නේ ප්‍රහාරයයි පලි ගැනීමයි විතරයි. මේක නිමක් නැති චක්‍රයක් බවට පත් වෙනවා. 1920 ගණන් 30 ගණන් පුරාවටම මේ වගේ ප්‍රජාගටුම් දිගින් දිගටම සිද්ධ වෙනවා. ජෙරුසලමේ, ජෆා වල, හෙබ්‍රෝන් වල සිදුණු සංහාර වගේ දේවල් නිසා දෙපාර්ශ්වය අතරේ වෛරය තවත් ගැඹුරටම මුල් ඇද ගන්නවා. ඔන්න ඔහොම යද්දි තමයි බ්‍රිතාන්‍යයට මේක පාලනය කරගන්න බැරිම තැනට එන්නේ. බ්‍රිතාන්‍ය පාලනයේ අන්තිම දශකයේ වෙද්දී තත්ත්වය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ අතින් ගිලිහෙනවා. අවසානයේදී ඔවුන්ට මේක අතෑරලා යන්නම සිද්ධ වෙනවා. 1936 පටන් ගත්ත මහා අරාබි කැරැල්ල තමයි මෙතන තීරණාත්මක හැරවුම් ලක්ෂය. මේක මුලින් සාමාන්‍ය වැඩ වර්ජනයක් විදිහට පටන් ගත්තත් බොහොම ඉක්මනට අවුරුදු 3ක් දිග්ගැස්සුණු සන්නද්ධ අරගලයක් බවට පත් වෙනවා. බ්‍රිතාන්‍ය මේක මර්ධනය කරන්නේ හරිම අමානුෂික විදිහට. යකඩ හස්තයකින් මේක පොඩි කරලා දානවා. හැබැයි මේ කැරැල්ලේ ප්‍රතිඵලය හරිම පුදුම සහගතයි. ඒක දෙපැත්තට බලපෑවේ හාත්පසින්ම වෙනස් විදියට. අරාබිවරුන්ගේ දේශපාලන නායකත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. හැබැයි අනිත් පැත්තෙන් මේ කැරැල්ල මර්ධනය කරන්න බ්‍රිතාන්‍යයට උදව් කරපු යුදෙව් සන්නද්ධ කණ්ඩායම් ඔවුන්ගෙන්ම හොඳ හමුදා පුහුණුවක් සහ ආයුධ ලබා ගන්නවා. බලන්න ඒකේ තියෙන පරස්පරය.
අනාගත යුද්ධයට එක පාර්ශවයක් දුර්වල වෙද්දී අනිත් පාර්ශව ශක්තිමත් වෙනවා. මේ කැරැල්ලෙන් පස්සේ බ්‍රිතාන්‍ය තේරුම් ගන්නවා අරාබිවරුන්ව තවත් කුපිත කරන්න හොඳ නෑ කියලා. ඉතින් ඔවුන්ව සනසන්න ධවල පත්‍රිකාවක් ගෙනවා. ඒකෙන් යුදෙව්වන් එන එකයි ඉඩම් ගන්න එකයි සීමා කරනවා. හැබැයි මේක වෙන්නේ හරිම නරක වෙලාවක. ඒ යුරෝපයේ හිට්ලර්ගෙන් බේරෙන්න යුදෙව්වන් දහස් ගණනක් පැනලා එන්න මගක් හොයද්දී. ඉතින් සියොන්වාදීන්ට බ්‍රිතාන්‍ය පේන්නේ මහා ද්‍රෝහියෙක් විදිහට. එතනින් පස්සේ ඔවුන්ගේ සටන බ්‍රිතාන්‍යයට විරුද්ධව තැවිලෙනවා. අන්තිමට 1947 වෙද්දී බ්‍රිතාන්‍ය අත්හරිනෝ දෙවෙනි ලෝක යුද්ධයෙන් හෙම්බත් වෙලා මේ ප්‍රශ්නෙත් එක්ක තවත් ඔට්ටු වෙන්න බැරුව මේක අපිට විසඳන්න බෑ කියලා අලුතින්ම හදපු එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ ප්‍රශ්න කොට පවරලා ඔවුන්යි වෙනවා තමන්ම පත්තු කරපු ගින්න එහෙමම දාලා. දැන් තමයි කතාවේ උච්චතම අවස්ථාවට අපි එන්නේ. 1948 එක්සත් ජාතීන් එනවා රටක් ප්‍රකාශයක පත් කරනවා ඒ එකම යුද්ධයක් පටන් ගන්නවා මිනිස්සු ලක්ෂ ගාණක් අවතන් වෙනවා මේ හැමදේම සිද්ධ වෙන්නේ එකම කාලවකවානුවක. ඉතින් එක්සත් ජාතීන්ගේ සැලැස්ම මොකද්ද? පැලස්තීනිය රාජ්‍ය දෙකකට බෙදමු කියන එක. ඒ අනුව භූමියෙන් 50%ක් ඒ කියන්නේ භාගයකට වඩා යුදෙව් රාජ්‍යයට දෙනවා 42%ක් අරාබි රාජ්‍යයට. යුදෙව් නායකත්වයේ මේකට කැමති වුණත් අරාබි නායකත්වය මේක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කොහොම වුණත් 1947 නොවැම්බර් මාසෙදී ලෝක බලවතුන්ගේ සහයෝගයෙන් මේ යෝජනාව සම්මත වෙනවා. පුදුමේකයන්ගේ ඉතිරිවාදීන් වුණු ඇමරිකාවයි සෝවියට් සංගමයයි දෙගොල්ලම මේකට පක්ෂව ඡන්ද දෙන එක. ඡන්දේ ඉවර වෙච්ච ගමන්ම පලස්තීනය ඇතුලේ දරුණු සිවිල් යුද්ධයක් පටන් ගන්නවා. මේ සිවිල් යුද්ධයේ අතරතුර දේරියාසින්ගේ ගම්මානයේ සිද්ධ වෙන සංහාරය වගේ සිදුවීම් නිසා සාමාන්‍ය අරාබි ජනතාව අතරේ මහ භීතියක් පැතිරෙනවා. ජීවිතේ බේර ගන්න තමන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් හැමදේම අතෑරලා දාලා ලක්ෂ ගාණක් මිනිස්සු පලා යන්න පටන් ගන්නවා. මේක තමයි පලස්තීන සරණාගත අර්බුදයේ ආරම්භය. අන්තිමේදී ඒ දවස උදා වෙනවා 1948 මේ 14 එකම දිනයක් එකම සිදුවීමක් නමුත් යථාර්ථයන් දෙකක්. ඩේවිඩ් බෙන් ගුරියන් ඊශ්‍රායල් රාජ්‍ය ප්‍රකාශිත පත් කරද්දී යුදෙව් ජනතාවට ඒක අවුරුදු 2000ක හීනයක් සැබෑවීමක්. ඒත් පලස්තීනුවන්ට ඒ මොහොත නක්බා. ඒ කියන්නේ මහා ව්‍යසනය. එක් ජාතියක් නිදහස සමරද්දී තවත් ජාතියක් තම මව්බිමෙන් අවතැන් වීමේ ශෝකය අත්විඳිනවා. කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. ඊශ්‍රායලය නිදහස ප්‍රකාශ කරපු ගමන් අසල්වැසි අරාබි රටවල් 5ක් ඔවුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඒත් අවුරුද්දක විතර යුද්ධයකින් පස්සේ අලුතින් බිහිවෙච්ච ඊශ්‍රායලය ජයග්‍රහණය කරනවා. ඒ විතරක් නෙවෙයි එක්සත් ජාතීන් මුලින් වෙන් කරපු භූමියටත් වඩා විශාල ප්‍රදේශයක් තමන්ගේ පාලනයට නතු කරගන්නවා. අර පලාගිය ලක්ෂ ගානක පලස්තීනියන් වන්ට ආයේ කවදාවත් තමන්ගේ ගෙවල් වලට එන්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ උරුමය බවට පත්වෙන්නේ අදටත් ඔවුන් ළඟ තියාගෙන ඉන්නේ ඒ ගෙවල් වල යතුරු විතරයි. ඉතින් මේ තමයි ඊශ්‍රායලයේ උපත පිටුපස තියෙන ලේ සහ කඳුළු වලින් ලියවනු කතාව. එක ජාතියක සිහිනය තවත් ජාතියක මහා ව්‍යසනයක් බවට පත් වුණා. එදා ඇති වුණු ඒ ගැටුම ඒ තුවාල අදටත් එහෙමමයි. ඉතින් ප්‍රශ්නේ මේකයි එක් කණ්ඩායමක උපත තවත් කණ්ඩායමක ව්‍යසනයක් නම් ඒ ඉතිහාසය කවදා හෝ ඇත්තටම අවසන් වෙයිද?